welcome to my YouTube channel. කලින් දවස්වල ටිකක් මම busy වුණ හින්දා මට මේ වීඩියෝ එක edit කරගන්න බැරි වුණා. අවුරුද්දට දවස් 2-3කට කලින් තමයි අපි කැවිලි හදන්න පටන් ගත්තේ. කැවිලි හැදුවේ නම් අපි අත්තම්මලාගේ ගෙදර. මම දැන් මේ පෙන්නන්නේ අපේ මල්ලේ හදපු මුං කැවුම් ටික. එයාට ඕනේ වුණා එයාවම හදන්න මුං කැවුම් වලින්. බලන් ඉන්නකෝ එයාවම එයා හදලා තියෙන විදිහ. අපි මුං කැවුම්, අලුවා, කොකීස්, මිල්ක් ටොෆීස්, අතිරස වගේ චූටි දේවල් ගෙදරදිම හදාගත්තා. ඔක්කොම කැවිලි වර්ග ටික හදලා අපි අපේ ගෙදර ආවා. අපේ ගෙදර ඇවිල්ලා රෑ වෙලා මම පටන් ගත්තා කේක් හදන්න. මේ නම් මම හදන්නේ අපේ relatives ලගේ ගෙවල් වලට යද්දී අපි අරන් යන කේක්ස්. මේ ඔටෝමැටික් බීට් එක මං ගාව තියෙන හින්දා මට එදා දවසේ කේක්ස් වික හදන්න හරිය ලේසි වුණා. නැත්තම් මම මෙච්චර කල් යූස් කරේ hand mixer එක. So ඒකෙන් කරද්දි ගොඩක් වෙලා යනවා. So shout out to my friend who brought this to me. Okay, back to the point. ඔන්න කේක්ස් ටික ඔක්කොම එකවර බීට් කරාට පස්සේ මම oven එකට දැම්මා. oven එකට දාලා ඒ ටික ඔක්කොම බේක් කරලා ඒක ටිකක් නිවෙන්න දීලා තමයි මම මේ බටර් අයිසින් එක ගන්න පටන් ගත්තේ. ඔයාලට බටර් අයිසින් කොහොමද හදාගන්නේ? කොහොමද හරියට බටර් කේක් එකක් බීට් කරන්නේ? කොහොමද හරියට බටර් කේක් එකක් බේක් කරන්නේ කියලා දැනගන්න ඕනේ නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරගෙන යන්න. මෙහෙම එකින් එක හැම කේක් එකක්ම අයිසින් කරන්න මම පටන් ගත්තා. මම මේ ටික අයිසින් කරනකම් කියන්න බලන්නකෝ ඔයාලා කොහොමද ඔයාලගේ අවුරුද්ද ගෙවුවේ කියලා. අවුරුදු උත්සවවල් වලට ගියාද? TV programs බැලුවද? මම නම් කොහෙවත් එහෙම ගියේ නැහැ. ඒත් ගෙදරම ෆැමිලි එකත් එක්ක ඒ කාලේ මං ස්පෙන්ඩ් කරා. ඇත්තටම ගොඩක් බිසි වුණ හින්දා තමයි මට මේක එඩිට් කරන්න වෙලා ගියේ. මම ඉස්සරහට තව vlogs 2-3ක් තියෙනවා එඩිට් කරන්න. මං ඒ ටිකත් ඉක්මනටම එඩිට් කරලා ඔයාලට අරගෙන එන්නම්. කතාවෙන් කතාව ඉතින් දැන් අපේ කේක් එකත් හැදීගෙන එනවා. ඔහොම icing layers එකක් එහෙම ගෑවට මදි 2-3ක් ගාලා අපි ඒක prep කරගන්න ඕනේ. ඔන්නෝම තමයි මගේ අවුරුදු කේක්ස් ටික හැදුනේ. කියන්නකෝ බලන්න මේව ලස්සනයිද කියලා. අද දවසේ නම් මම මේ ටික විතරයි කරේ. බලන්නකෝ මං හෙට උදෙන්ම නැගිටලා කරන වැඩේ. ඔය තියෙන්නේ. ඕක මං හරි ආසාවෙන් අවුරුදු ගාණක් බලන් හිටපු දෙයක්. මට ඒත් එක කරගන්න බැරි වුණා. හැබැයි මේ පාර මං කරනවා කියලා හිතුවේ. මොකද මේ පාර තමයි මම සැලරි එකක් ගන්න ෆස්ට්ම ඉයර් එක. ඒ හින්දා මට ඕනේ වුණා මගේ පේරන්ට්ස්ලට, මගේ සිබ්ලින්ග්ස්ලට මං වෙනුවෙන් මොකක් හරි දෙයක් ඒගොල්ලන්ට අවුරුද්දට දෙන්න. ඔන්න ඔහොම මං ඔක්කොම අයිටම්ස් බිමට දාලා මම හෙමින් ටයිම් එක අරගෙන පුළුවන් විදිහට මම හැමෝගෙම ගිෆ්ට්ස් ටික රැප් කරන්න පටන් ගත්තා. तू मेरा कोई ना होके भी कुछ लागे, तू मेरा कोई ना होके भी कुछ लागे, किया रे जो भी तूने कैसे किया रे, जिया को मेरे बांध ऐसे लिया रे, समझ के भी ना समझ में सकूं, सवेरों का मेरे तू सूरज लागे, तू मेरा कोई ना होके भी कुछ लागे. මේ අවුරුද්දේ ඉඳන් මම මට පුළුවන් විදිහට පුළුවන් හැම අවුරුද්දෙම මම්මගේ ෆැමිලිගේ අයට මෙහෙම අවුරුද්දට ගිෆ්ට්ස් දෙනවා කියලා මම හිතාගත්තා. මේ තියෙන්නේ මම රැප් කරපු ගිෆ්ට්ස් ටික. ඔන්න අද April 14th අලුත් අවුරුද්ද දවස. බලන්නකෝ දොර ඇරපු ගමන් කවුද අපේ ගෙදරට ආවේ කියලා. ලස්සන white color butterfly කෙනෙක්. කතාවෙන් කතාව
ඔන්න කිරි උතුරන නැකතටත් ආවා. මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. කිරි ඉතිරුවාට පස්සේ අපි ඒ කිරි වලින් කිරිබත් උයලා අවුරුදු මේසෙ අරේන්ජ් කරා. නොනගත වෙලාවේ කන්නේ බොන්නේ නැතුව ඉඳලා මේ වෙලාවෙද්දී පුදුම සතුටක් දැනෙන්නේ. අප්පච්චි අපි හැමෝටම එක කටගානේ කවලා අපි ටේබල් එකේ ඉඳගෙන අපේ බ්‍රෙක්ෆාස්ට් ගන්න පටන් ගත්තා. කාලේ වුණාට පස්සේ කියමනක් තියනවානේ ගනුදෙනු කරන්න ඕනි මුලින්ම වතුරත් එක්ක කියලා. ඒ හින්දා මම කොයින් එකක් දාලා වතුර වැටෙන විදිහට මම කොයින් එක තියලා මම කෙටල් එක ෆිල් කරා වෝටර් වලින්. ඊට පස්සේ ගෙදර හැමෝම එක අපි ගනුදෙනු කරන්න පටන් ගත්තා. මම ඉතින් ඔන්න ඔහොම කට්ටියටම ගිෆ්ට්ස් දෙන්න පටන් ගත්තා. ලොකු මල්ලිත් එක්කත් ගනුදෙනු කරලා බලන්නකො චූටි මල්ලිට වෙන දේ. චූටි මල්ලිට මම ගිෆ්ට් එක දෙද්දී එයාගේ අතේ බුලක් ටික තියාගෙන අම්මි කියනවා යාට මට වඳින්න කියලා. එයාට වඳින්න බැරිලු. ඉතින් ඔය ඒක තමයි උතන වෙන්නේ. මම ඉතින් යාට ඊට පස්සේ හග් කරලා එයාගේ ගිෆ්ට් එක දුන්නා. කියන්න බැරි වුණානේ. මේ ඉන්නේ මගේ අත්තම්මා. ඔය තියෙන්නේ මම මල්ලිට අවුරුද්දට දුන්න චූටි පසල් එකක්. විනාඩි 5ක් ඇතුළත එයා ඒක හදලත් ඉවරයි. ඊට පස්සේ අපි අවුරුදු ඇඳුම් ඇඳගෙන අපි නෑගෙවල් වලට ගියා. මට එතනදී නම් වීඩියෝස් ගන්න බැරි වුණා. ඊට පස්සේ එහෙම්මම අපි පන්සලටත් ගියා දානේ පූජා කරන්න. ඔහොම තමයි අපේ දවස ඉවර වුණේ. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි.